ආයිබෝවන්. අපිට ඊළඟට කරන්න තියෙන ප්‍රායෝගිකය තමයි යෝගට් වල හෝ රාවල ජීවත් වන බැක්ටීරියාවන් සරල වර්ණකයක් ලෙස මෙතිලීන් බ්ලූ භාවිතා කරලා වර්ණ ගන්වලා සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කිරීම. ඒ ප්‍රායෝගිකයට අවශ්‍ය දැනුම මම වීඩියෝ දෙකකින් ලබා දෙන්න බලාපොරොත්තු වුණා. ඉන් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ඒ වගේ අවස්ථාවකදී අපිට සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී දක්නට ලැබෙන බැක්ටීරියාවන්ගේ ප්‍රධාන රූපාකාර තුන ගැන. ඒ තමයි කොකුස, දණ්ඩාකාර සහ සර්පිලාකාර. ඒවෙන් කොකුස සහ දණ්ඩාකාර ආකාර වීඩියෝ එකේදී දැක්කා. ඒත් එක්කම බැක්ටීරියා සෛල විභාජනයෙන් පස්සේ සැකසෙන ආකාරය ගැනත් අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා. උදාහරණයක් වශයෙන් සමහරලාට මේ බැක්ටීරියාවන් තනිව සිටිනවා. එහෙම නැත්නම් දෙකක් එකට සිටිනවා. එහෙමත් නැත්නම් කිහිපයක් එකට සිටිනවා. අපි මේ කොටස කරේ පළවෙනි වීඩියෝ එකෙන්. දෙවෙනි වීඩියෝ එකෙන් අපි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයකින් බැක්ටීරියාව නිරීක්ෂණය කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ඉතාමත්ම සරල ක්‍රමයක්. දැන් මේ ක්‍රමය යටතේදී අපි බැක්ටීරියාවන් නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි හිතමු අපි ගන්නවා ජීවාණු හරණය කරන ලද පිරිසිදු වීදුරු කදාවක්. ඊළඟට බැක්ටීරියා නිදර්ශකයක් අපි ලබා ගන්නවා. මේ වගේ. මම එක පෙන්නන්නම් මෙන්න මේ වගේ. මේකේ ජීවත් වෙන්නේ බැක්ටීරියා නියැදියක් අපි ලබා ගන්නවා. එතකොට ඒ නියැදිය මෙතන තියෙනවා මෙහෙම. එතකොට මේකෙන් අපි ඩ්‍රොප් එකක් ආධාරයෙන් බැක්ටීරියාවන් ස්වල්පයක් ලබාගෙන ඒ බැක්ටීරියා ස්වල්පය එකතු කරනවා මෙන්න මේ වීදුරු කදාව මතට මේ විදිහට. ඊට පස්සේ වැසුම් පෙත්තක් අපි මේ පැත්තකින් මෙහෙම තියලා වැසුම් පෙත්ත අපි රඳව ගන්නවා නීඩල් එකකින්. නීඩල් එකකින් රඳවලා නීඩල් එක අපේ පැත්තට මෙහෙම හිමීට ගමන් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ වැසුම් පෙත්ත ක්‍රමක්‍රමයෙන් ඉතාමත්ම සෙමින් මේ බැක්ටීරියා නියැදිය මත තැන්පත් වෙනවා. අවසානයේ අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ සකසාගත් බැක්ටීරියා සහිත වීදුරු කදාව. මෙහෙම. ඒතර ඔයගොල්ලෝ දන්නා මේ තමයි වීදුරු කදාව, මේ තමයි වැසුම් පෙත්ත, මේ තමයි මේ බැක්ටීරියා නියැදිය. තේරුණානේ? දැන් මෙතෙන්දි මම එක දෙයක් කියලා දෙන්න ඕනේ. ඇයි අපි මේක ක්‍රමයෙන් මේ වැසුම් පෙත්ත සෙමින් පාත් කරන්න කියලා මේ බැක්ටීරියා නියැදිය මත. අපි එකපාරටම පාත් කරොත් වෙන්නේ මොකක්ද? මේ වැසුම් පෙත්තයි වීදුරු කදාවයි අතර ඇති වෙනවා වායු බුබුලු. මෙන්න මේ වගේ පේන්නේ. මේ වායු බුබුලු මෙහෙම පේනවා. එතකොට අර බැක්ටීරියා නියැදිය මේ පැත්තකට ගිහිල්ලා. ඒ වගේ අවස්ථාවකදී අපිට සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් පැහැදිලිව මේ බැක්ටීරියාවන් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඒක වළක්වා ගන්න තමයි අපි වැසුම් පෙත්ත රඳවනවා මේ නීඩල් එක මත. ඊට පස්සේ නීඩල් එක අපි හිමීට ගෙනලා හිමින් පාත් කරන්නේ. තේරුණානේ? මේක තමයි ඊටාත්ම සරල ක්‍රමය. මේ වගේ සරල ක්‍රමයක් අපි යොදාගන්නේ ස්වභාවයේ පවතින බැක්ටීරියාවන්ගේ හැඩහුරුකම නිරීක්ෂණය කිරීම සඳහා සහ ඔවුන්ගේ ප්‍රමාණය ගැන අධ්‍යයනයක් ලබා ගැනීම. එතෙන්දී අපි භාවිතා කරන සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ වේදිකාව මත තැන්පත් කරන වීදුරු කදාව තියෙනවනේ. ඒ වීදුරු කදාවට අපි ආලෝක කදම්බයක් යොමු කරනවා. ඉතින් මේ ආලෝක කදම්බේ සමහරට ස්වභාවික ආලෝකය, ඒ කියන්නේ හිරු එළිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දල්වාගත් විදුලි බල්බයකින් වෙන්න පුළුවන්. බැක්ටීරියාවන් ස්වභාවයෙන් පාරදෘශ්‍යයි. එතකොට ඒ බැක්ටීරියා මතට අධික ආලෝක කදම්බයක් පතිත වුණොත් බැක්ටීරියාවන් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අමාරුයි. ඉතින් අපිට පුළුවන් සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ තියෙන කන්ඩෙන්සරය සහ ප්‍රාචීරයේ ආධාරයෙන් මේ වීදුරු කදාව මතට එන ආලෝකය පාලනය කරන්න. මම කියපු කන්ඩෙන්සරය මේ තියෙන්නේ. එහාට මෙහාට කරලා පෙන්නන්නේ ප්‍රාචීරය. මේ තියෙන්නේ. ප්‍රාචීරය සහ මේ කන්ඩෙන්සරෙන් අපිට පුළුවන් මේ වේදිකාව මත අපි රඳවා තියෙන කදාව මතට එන ආලෝකය පාලනය කරන්න. එහෙම ආලෝකය පාලනය කරලා සාම්පලයේ ඉන්න බැක්ටීරියාවන් පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. තේරුණානේ? දැන් උතෙන්දී කන්ඩෙන්සරෙන් කරන්නේ වීදුරු කදාව මතට ඒකාකාරී ආලෝක
කදම්බයක් ලබා දීම. ඒ වගේම ප්‍රාචීරයෙන් කරන්නේ ඒ වීදුරු කදාව මතට එන ආලෝකය අඩු වැඩි කිරීම. ওই උපකරණ කොටස් දෙක භාවිත කරලා අපිට පුළුවන් අපේ වීදුරු කදාව මතට එන ආලෝකය පාලනය කරලා බැක්ටීරියාවන් පැහැදිලිව නිරීක්ෂණය කරන්න. මම කිව්වා සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ බැක්ටීරියාවන් නිරීක්ෂණය කිරීමේදී ක්‍රම දෙකක් තියෙනවා කියලා. එතනින් පළවෙනි ක්‍රමය තමයි සරල ක්‍රමය. අන්නේ සරල ක්‍රමය කරන හැටි තමයි දැන් මම ඕගොල්ලන්ට පෙන්නලා දෙන්න යන්නේ. දැන් අපි ඒක කරන්න පටන් ගමු. ඉස්ලාම අපි ගන්නවා වීදුරු කදාවක්. ජීවාණු හරණය කරන ලද වීදුරු කදාවක් මේ විදිහට ලබා ගන්නවා. ලබාගෙන ඒක මේ වගේ පෝස්ලියන් තාඩුවක් මත මෙහෙම තියලා අපි ලබා ගන්නවා ඩ්‍රොපර් එකක්. මේ තියෙන ඩ්‍රොපර් එකක්. අපි මේ නියැදිය අරගෙන මේ නියැදිය ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් අපි ලබා ගන්නවා මේ ඩ්‍රොපර් එකෙන් මේ විදිහට ලබා ගත්තා. ඒකෙන් බිඳුවක් විතර එකතු කරනවා මේ වීදුරු කදාවට. මේ එකතු කරන බිඳුව. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට වැසුම් පෙත්තක් ලබා ගන්න. මේ තියෙන වැසුම් පෙත්ත. ඉතින් වැසුම් පෙත්ත බැක්ටීරියා නියැදියේ කෙළවරට මෙහෙම තියෙනවා. ඔයාලට පේනවනේ. මෙන්න මෙහෙම තියෙනවා. තිබ්බම මේ බැක්ටීරියා නියැදිය වැසුම් පෙත්තේ කෙළවරවල් දෙකට මෙහෙම ගමන් කරනවා. පේනව නේද? ඊට පස්සේ අපි කරන්නේ මේක මෙහෙම අල්ලගෙන මේ තියෙන්නේ නීඩල් එක. නීඩල් එක මෙහෙම පැත්තකට තියෙනවා. තියලා හිමීට තමන්ගේ පැත්තට මේක පාත් කරනවා. මෙන්න මෙහෙම. පාත් කරනවා. දැන් දැක්කනේ ඔයගොල්ලෝ. එතකොට අර බැක්ටීරියා නියැදිය සම්පූර්ණයෙන්ම මේ වීදුරු කදාව මත පැතිරලා ගියා. ඒතර මේ හදාගත්තේ වර්ණ ගන්වන්නේ නැතුව ඊ타මාත්ම සරල ආකාරයේ බැක්ටීරියා අඩංගු වීදුරු කදාවක්. දැන් මේ වීදුරු කදාව අපි සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. තේරුණානේ? ඊ타මාත්ම සරල ක්‍රමයක්. මේ ක්‍රමයේදී අපි වර්ණ ගන්වන්නේ නැහැ. දැන් බලමු මේක කොහොමද දර්ශනය වෙන්නේ කියලා සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ. දැන් එතෙන්දී අපිට එන ප්‍රශ්නේ තමයි මේ බැක්ටීරියාවන්ගේ පාරදෘශ්‍යභාවය. එතකොට බැක්ටීරියාව පාරදෘශ්‍ය නිසා අර ඔයගොල්ලන්ට සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් පෙනෙන දෘෂ්ටි පරාසය තුල බැක්ටීරියා හඳුනා ගැනීම තරමක් අපහසුයි. එහෙනම් ඒක පහසු වෙන්න අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ බැක්ටීරියාවන් වර්ණ ගන්වන එක. ඉතින් මේ ක්‍රමය ටිකක් මම මේ දැන් විස්තර කරපු ක්‍රමයට වඩා සංකීර්ණයි. පියවර කිහිපයකින් යුක්තයි. ඒ කොටස මම අපි කරන්න බලාපොරොත්තු වෙන යෝගට් වල ජීවත් වන බැක්ටීරියාවන් නිරීක්ෂණය කිරීමේදී කරලා පෙන්වන්නම්. දෙවෙනි ක්‍රමේදී අපි කරන්නේ ඇත්තෙන්ම හොඳින් ජීවාණු හරණය කරන ලද වීදුරු කදාවක් අරගෙන ඒ වීදුරු කදාව මත බැක්ටීරියා අඳුනක් පිළියෙල කරලා ඒක තිර කරලා සරල වර්ණකයක් ආධාරයෙන් වර්ණ ගන්නවා. බැක්ටීරියාවන්ගේ රූප විද්‍යාත්මක අධ්‍යයනය තමයි අපි මේ ක්‍රමය භාවිතා කරන්නේ. ඒ වර්ණ ගැන්වීම තුලින් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් බැක්ටීරියා සෛල සැකසී ඇති ආකාරය, ඒ වගේම බැක්ටීරියාවන්ගේ දක්නට ලැබෙන ව්‍යුහ. එතෙන්දී අපිට දකින්න පුළුවන් බැක්ටීරියා වර්ග. අපි දන්නා වර්ග තුනක් තියෙනවානේ. කොකුස ආකාරයේ තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් දණ්ඩාකාර ආකාරයේ තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් සර්පිලාකාර ආකාරයේ තියෙන්න පුළුවන්. අපිට මේ ආකාර තුන පැහැදිලිව දකින්න පුළුවන්. මාගාව තියෙන ස්ථිර වීදුරු කදාවල ඒ ආකාර තුනෙන්
පළවෙනි ආකාර දෙක, ඒ කියන්නේ කොකුස ආකාරය සහ දණ්ඩාකාර ආකාරය මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. ඊළඟට බැක්ටීරියාගෙන් දක්නට ලැබෙන ව්‍යුහ. දැන් ව්‍යුහ තුනක් දක්නට ලැබෙනවා. එකක් තමයි කශිකා, දෙවෙනි එක තමයි අන්තක් බීජාණු, තුන්වෙනි එක තමයි කෝෂ්ඨ. දැන් බැක්ටීරියාවන්ට කශිකා තියෙනවා. සමහරලාට එක කශිකාවක් තියෙන්න පුළුවන්. තවත් සමහරලාට කශිකා දෙකක් තියෙන්න පුළුවන්. බැක්ටීරියා වර්ධක ශෛලිය දෙපැත්තේ තියෙනවා. එහෙම නැත්නම් එක පැත්තට ගොනු වෙලා තියෙනවා. එහෙම නැත්නම් දෙපැත්තටම ගොනු වෙලා තියෙනවා. එහෙම නැත්නම් බැක්ටීරියා ශෛලිය වටේටම තියෙනවා. ඉතින් මේ හැම එකකටම නමක් තියෙනවා. මම නම් කියන්නේ නැහැ. මොකද ඒක කිව්වොත් ඔයගොල්ලෝ හිතයි මේක උලන්ට වැඩි කියලා. කොහොම නමුත් බැක්ටීරියාවන්ට කශිකා තියෙනවා කියලා මතක තියාගත්තොත් හොඳටම ඇති. අනික එක තමයි මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂණය මේ බැක්ටීරියාවන්ගේ කශිකා දැකීම ඉතාමත්ම අපහසුයි. ඉතාමත්ම පහසුවෙන් බලා ගන්න පුළුවන් කශිකා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යටතේ. ඒ නිසා මේ ප්‍රායෝගිකයේදී මම හිතන්නේ අපිට කශිකා දකින්න ලැබෙයි කියලා. ඊළඟට තියෙන ව්‍යුහය තමයි බැක්ටීරියාවන්ගේ අන්තක් බීජාණු. මේවට අන්තක් බීජාණු කියන්නේ ඇයි? ඉස්සලා මේක බලමු. දැන් බැක්ටීරියා වර්ධක ශෛලයකට අහිතකර පාරිසරික තත්ත්ව යටතේ එය නොනැසී පවත්වා ගැනීමට අපහසුයි. මෙතෙන්දී අහිතකර කාලයක් වශයෙන් අපි හඳුන්වන්නේ පරිසරයේ උෂ්ණත්වය අඩු වැඩි වීම සහ පරිසරයේ ජලය හිඟවීම. ඉතින් මේ වගේ තත්ත්වවලට අපි කියනවා අහිතකර පාරිසරික තත්ත්ව කියලා. දැන් මේ වගේ තත්ත්වවලට මුහුණ දීමට අපහසු අවස්ථාවේදී මේ බැක්ටීරියා වර්ධක ශෛලය මිය යනවා. ඉතින් මේ විශේෂය පවත්වා ගැනීමට බැක්ටීරියාවන් දක්වන අනුවර්තනය තමයි මේ න්‍යෂ්ටික ද්‍රව්‍යයේ කොටසක් ආවරණය කරන පරිදි ඒගොල්ලෝ මේ බීජාණුවක් හදාගන්න. මේ බීජාණුවට පුළුවන් අර අහිතකර කාල තරණය කරන්න. ඉතින් මේ බැක්ටීරියා වර්ධක ශෛලිය තුල ඇතිවන බීජාණුවක් නිසා මේකට අපි කියනවා අන්තක් බීජාණුව කියලා. තේරුණානේ? එතකොට මේ අන්තක් බීජාණුව පාරිසරික තත්ත්ව හිතකර අවස්ථාවේදී, ඒ කියන්නේ ප්‍රශස්ත උෂ්ණත්වය, ඒ වගේම ජලය ලැබුණාම ජලය අවශෝෂණය කරගෙන නැවතත් මේ බීජාණු බැක්ටීරියා වර්ධක ශෛලයක් බවට පත් වෙනවා. ඒ නිසා අර විශේෂ නොනැසී පවතිනවා. ඒක අහිතකර කාලවලදී මේ බීජාණු අක්‍රියව තියෙනවා. හිතකර කාලවලදී ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර අහිතකර කාල තරණය කිරීමේ උපක්‍රමයක් වශයෙන් මේ බීජාණු භාවිතා වෙනවා. හිතකර කාලෙදී ජලය ලබාගෙන නැවත වර්ධක ශෛලයක් බවට පත් වීම නිසා මේවට බීජාණු කියලා අපි කියනවා. ඊළඟට අර බැක්ටීරියා වර්ධක ශෛලිය තුල තියෙන නිසා අන්තක් බීජාණු වශයෙන් හඳුන්වනවා. ඉතින් මේ අන්තක් බීජාණු බැක්ටීරියා වර්ධක ශෛලවල තැන් තුනක තියෙන්න පුළුවන්. පළවෙනි එක තමයි බැක්ටීරියා වර්ධක ශෛලිය අග්‍රස්ථයේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියා වර්ධක ශෛලිය මැද තියෙන්න පුළුවන්. අග්‍රස්ථයේ තිබ්බොත් අග්‍රස්ථ අන්තක් බීජාණු කියනවා. මැද තිබ්බොත් කේන්ද්‍රස්ථ අන්තක් බීජාණු කියනවා. සමහර වෙලාවට මේ අන්තක් බීජාණු අග්‍රස්ථයේ පොඩ්ඩක් මෑතින් තියෙනවා. ඒ අවස්ථාවේ අපි ඒකට කියනවා උප අග්‍රස්ථ අන්තක් බීජාණු කියලා. තේරුණානේ? ඊළඟ තමයි බැක්ටීරියා කෝෂ්ඨ. දැන් මොනවද මේ කෝෂ්ඨ කියලා කියන්නේ? බොහෝමයක් බැක්ටීරියාවන් ඒගොල්ලන්ගේ වර්ධක ශෛලයෙන් පිටතට නානුමය ද්‍රව්‍යයක් ශ්‍රාවය කරනවා. මේ නානුමය ද්‍රව්‍ය සමහර වෙලාවට ඒ බැක්ටීරියාවන් ජීවත් වන පරිසරයට දිය වෙලා යන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී මේ නානුමය ද්‍රව්‍ය බැක්ටීරියා වර්ධක ශෛලය වටේ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඒක ස්තරයක් වශයෙන් පවතිනවා. ඉතින් මෙහෙම වුණාම අපි කියන බැක්ටීරියා කෝෂ්ඨයක් කියලා. ඉතින් මේ කෝෂ්ඨයෙන් කරන කාර්ය තාම හරියට අධ්‍යයනය කරලා නැහැ. නමුත් මෙන්න මෙහෙම දෙයක් හොයාගෙන තියෙනවා. දැන් බැක්ටීරියාවන්ගෙන් සමහරක් ව්‍යාධි ජනකයි. කියන අපිට රෝග බෝ කරනවා. ඒ ව්‍යාධි ජනක බැක්ටීරියාවන්ගෙන් සමහරකට කෝෂ්ඨ හැදීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ සමහරකට කෝෂ්ඨ තියෙනවා. තවත් ව්‍යාධි ජනක බැක්ටීරියාවන්ට කෝෂ්ඨ නැහැ. මෙතෙන්දී කෝෂ්ඨ තියෙන ව්‍යාධි ජනක බැක්ටීරියාවන්ගෙන් කරන හානිය කෝෂ්ඨ රහිත ව්‍යාධි ජනක බැක්ටීරියාවෙන් කරන හානියට වඩා වැඩි. ඉතින් ඒක අපි ඉගෙනගෙන තියෙනවා. මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කිරීමෙන් බැක්ටීරියා කෝෂ්ඨ නැත්නම් බැක්ටීරියා කැප්සියුල් එක දකින්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. නමුත් ඒක මට හරියටම කියන්න බෑ. බොහෝ වෙලාවට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් මේක පැහැදිලිව දැකීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට බැක්ටීරියාවන් වර්ණ ගන්නවලා අපි නිරීක්ෂණය කිරීමේදී අපිට බොහෝ විට දකින්න ලැබෙන්නේ ඒ බැක්ටීරියාගේ විවිධ රූපාකාර තුනෙන් අර කොකුස සහ දණ්ඩාකාර ආකාරයත් මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කිරීමෙන් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. තේරුණානේ? ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ බැක්ටීරියා වර්ණ ගන්නවන්නේ කොහොමද කියලා. දැන් බැක්ටීරියා වර්ණ ගන්නවන්නට වර්ණක වර්ග තුනක් භාවිතා වෙනවා. පළවෙනි ආකාරය තමයි මෙතිලීන් බ්ලූ. ඉතින් මෙතිලීන් බ්ලූ වලින් මම වර්ණ ගන්නවලා පෙන්වන්නම්. ඊට පස්සේ තවත් ආකාර දෙකක් තියෙනවා සැෆ්‍රනීන් සහ ක්‍රිස්ටල් වයලට්.
ඉතින් මාගාව තියෙන බැක්ටීරියා යොදාගෙන සාදාගෙන තියෙන ස්ථිර කදා වලින් කදා සමහරක් වර්ණ ගන්නවලා තියෙනවා මෙතිලීන් බ්ලූ වලින්. මට මෙතිලීන් බ්ලූ වලින් වර්ණ ගන්නවලා තියෙන බැක්ටීරියා ස්ථිර කදාවක් පෙන්වන්න. ඒ වගේම මංගාව තියෙන සමහර බැක්ටීරියා යොදාගෙන සාදාගෙන තියෙන ස්ථිර කදා වර්ණ ගන්නවලා තියෙන ක්‍රිස්ටල් වයලට් වලින්. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. දැන් ඔයගොල්ලන්ට ඊළඟ ප්‍රායෝගික කර ගැනීම සඳහා අවශ්‍ය වන සියලුම සිද්ධාන්තමය දැනුම ලබාගෙන ඉවරයි. මේ ප්‍රායෝගිකය තමයි යෝගට් හෝ රාවල ජීවත් වන බැක්ටීරියාවන් සරල වර්ණකයක් ආධාරයෙන් වර්ණ ගන්නවලා සංයුක්ත ආලෝක අන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කිරීම. දැන් මේක අපි ඊළඟ ප්‍රායෝගිකයෙන් කරමු. ආයුබෝවන් ඔබට ජය.